කොහොමද account එක මචං secure කරගන්නේ කිසිම කෙනෙක්ට account එක උස්සන්න බැරි වෙන්න. මේ content එක බාගෙට බලලා මචං කරන කට්ටියට බුදු සාරණයි. හරිද? ඔන්න කිව්වා. මේ මුල බලන්න නැතුව අග විතරක් බලලා කරොත් මචං මුගේ account එක ඇමැටි. හොඳට මතක තියාගන්න මෙතනට දෙන email එක පට්ට වැදගත්. පට්ට වැදගත් කියන්නේ ඔයාගේ account එක නැති වුණත් මොනවා වුණත් මේ email එක හරහා තමයි ඔයාට account එක ගන්න පුළුවන්. මේ content එක මචං ගොඩක් කට්ටිය එළියට දෙන්නේ නැහැ. හරිද? මොකද මචං හොරුන්ට පාඩුයිනේ. මේ content එක ගොඩක් කට්ටිය එළියට දෙන්නේ නැහැ. ඒස් ලස්සන කලාත්මක ඇහෙන්න එකක් දාපන්. මචං සුල්තාන් account එකෙන් ගහන්නේ මට බං අර account එක log වෙන්න හිතෙන්නෙත් නෑ වා. ඉදවම් බලන්න account එකට මම log වුණාද කියලා. පැය 6කින් log වෙලා නැහැ මොකක් මචං මගේ account එක කාටවත් හොරකම් කරන්න බෑ. හරිද? ඔක්කොම හදලා තියෙන්නේ මෙතන යථා තත්ත්වය මොකද්ද? අඩෝ මේ ඒස් තියෙන හැම බයින්ඩ් එකක්ම හැම එකක්ම ගලවලා මචං VK හරි Google හරි ඕනේ එකට ගන්න පුළුවන් බා. ඔව් මං අරන් තියෙන්නේ. ඉතින් මේ දැන් තප්පරයට ගන්න පුළුවන් එක තප්පරයයි. ඔව්. ඒ කොල්ලෝ දන්නේ නැහැනේ බං ඒකනේ account නැති කරගන්නේ. ඒකනේ account නැති කරගන්නේ. මම දැන් මේ account එක මගේ Gmail එකට හැදුවා. මේල් එක බයින් කරා මේ අරක මාරු කර බයින්. අර කලින් බයින් හෙන අමාරුයිනේ කට්ටිය රුපියල් 3000 5000 10000 අරගෙනනේ කරේ. මේක මචං 7-5ක් යන්නේ නැහැ හොඳේ. උඹට මේ දැන් උඹ හිතපන් උඹේ account එක Facebook එකට තියෙන්නේ කියලා ළමයි chat එකේ කට්ටිය. Facebook එකට තියෙනවා කියලා හිතන Facebook එකට තියෙනවා නම් පටස් ගාලා මචං ඔයාට එක තප්පරෙන් පුළුවන්. එක තප්පරෙන් පුළුවන්. මේ මෙන්න මේ account එකේ අයිතිකාරයෙක් කෙනා. අඩේ මේ account එක මම දන්න තරමින් උස්සලා තියෙන්නේ බම් මේ. ඒ අකුර දාගෙන ඉන්නේ. මේ account එක උස්සලා තියෙන්නේ බා. Tela ID ශ්‍රී ලංකා කියලා දාගෙන ඉන්නේ. මේ මගේ කලින් account එක බා. මගේ පළවෙනිම account එක මේක සෙල් කරපු එක්කෙනාගෙන් උස්සලා තියෙන්නේ. කතන්දරයක් තියෙනවා එතන AC එක දාන්නකෝ. මේ බලාගෙන ඉන්න මං ස්ක්‍රීන්ෂොට් එකක් බලලා අමහට ඉන්දිකයියත් එවල කලා ඉන්දිකයියේ කලාත්මක හැකින් එවන්නක ඉන්දිකයේ අඩේ ට්‍රෙන්ඩින් වන්නවා කියන්නේ වචන් ආයද අම්මට ඒක සුපිරි අඩේ මේ ඒක ලස්සන් ඩේවබන් කොල්ටි මේ ස්ක්‍රීන්ෂොට් එක කොල්ටි අතන මේ ලස්සන් ඩේවබංගෝ මේ බලපංගෝ ඒස් දාලා තියෙන මචං ට්‍රෙන්ඩින් වන්නවා කියන්නේ මචං ඉතින් එක දිගට කලින් ටිකේ අඩේ ඒක ලස්සන යවුලන්න මේ කලාත්මක ට්‍රෙන්ඩින් වන්න ළමයියා මම මෙහෙම ඉන්නේ ඒ සදාලා තියෙන කලාත්මක ඇහැව්ගේ පේනවනේ අඩේ ළමයි ට්‍රෙන්ඩින් වන්නේ ඔන්න ඔයාලට පේනවා ඇති ට්‍රෙන්ඩින් වන්නේ ආයිතින් ගැම්ම අල්ලලා තියෙන්නේ ළමයියා ඔයාලට සම්පූර්ණ මම කියලා දෙන්න ෆ්‍රී කියලා දෙන්නද account එක ඔයාලගේ කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා ඒ කියන්නේ කිසිම කෙනෙක්ට හොරගම් කරන්න බෑ මචං ඔයා ලොගින් දුන්නත් ඌ ඒ ලොගින් වලින් ඒ උඹ හිතපන් උඹ Gmail account එකට බයින් කරලා තියන්නේ කියලා ඒ ලොගින් එක දුන්නා කියලා අඩෝ thank you ආදරයි මේ ඔයා මේ Gmail එක ලොගින් එක දීලා තියෙන්නේ එහෙමයි කියලා හිතන්නකෝ මේ ඒ Gmail එකේ ලොගින් ඌට දුන්නත් ඌ email password 2FA මොනවා මාරු කරත් ඔයාලට පුළුවන් අනිත් පැත්තට ඔයාලගේ account එක ආපහු ගන්න හරිද ඒකට ඉතින් පොඩි කතන්දරයක් තියෙනවා ඕම ඉන්න ළමයි මේ පොඩ්ඩක් මේ TikTok live එකේ chat එක open කරගන්නක TikTok කාලෙකින් දැන් මේ TikTok ජනතාව සැපේ ඉන්නවද දන්නෙත් නැහැ බලන්න ඕනේ මේ බලාගෙන ඉන්න කට්ටිය ඉතින් like කරන්න ඕනේ live හරි කට්ටිය ඔක්කොම share කරන්න කට්ටිය ඔක්කොටම කියලා දෙනවා සම්පූර්ණ free හරිද free කියලා දෙනවා සම්පූර්ණ කොහොමද ඔයාගේ account එක කිසිම කෙනෙක්ට හොරගම් කරන්න බැරි වෙන්න හදාගන්නේ කියලා හරිද දැන් ඔයාලා හැම කෙනෙක්ම මේ මම කරන එක record එකක් දාගෙන ලයිව් එකේ වුණාම හරි ඒක අනිවාර්යෙන් කරගන්න හරිද කිසිම කෙනෙක්ට account එක හොරකම් කරන්න බෑ මගේ නමින් account හොරකම් කරන හොරු සෙට් එකක් ඉන්න අහුවෙන්න එපා මම account selling වැඩ කරන්නේ නැහැ ඉතින් අනිවාර්යෙන්ම මේ content එක අනිවාර්යෙන් අර YouTube එකේ content my content දාන කොල්ලෝ දානවා නම් අනිවාර්යෙන් මේක mention කරන්න මම කිසිම account selling වැඩක් කරන්නේ නැත හරිද ඉතින් එච්චරයි මට ඒක විතරක් mention වුණා නම් ඇති ඉතින් මම account selling වැඩ කිසිම දෙයක් මම කරන්නේ නැහැ පැටියෝ හරිද ඉතින් එහෙනම් ළමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද account එක මචං secure කරගන්නේ කිසිම කෙනෙක්ට account එක උස්සන්න බැරි වෙන්න. ඉතින් කට්ටියම share කරන්න, කට්ටියම like කරන්න, Facebook ඉන්න කට්ටිය like කරන්න. සදවයි මගේ chicken neck එකක් මන් නිකන් දුන්නා එකෙක්ට. මනුස්සකමට ඌට තියාගන්නවයි දුන්නේ. මීට මාස ගානකට මට ආයේ game එකට ආස හිතුණා. ඒත් ගන්න පුළුවන් වේද?
දැන්නට මේ මං දැන් කියල දෙන වැඩේ කරලා නැති කට්ටියට කොරන්ට දෙයක් නෑ මේ මම දැන් කියන දේ කොරණ කට්ටියට හෙට දවස් 14කට පස්සේ දවස් 15කට පස්සේ ඉඳන් කිසිම ගැටලුවක් නෑ මේ මම කියලා දෙන දේ දවස් 15ක් යනකම් කාටවත් ලොගින් දෙන්න එපා හරිද කාටවත් ලොගින් දෙන්න එපා ඊට පස්සේ මචං අප්පට මුත්තට කිරිකිත්තට උත්තට ඔක්කොටම දියන් හරිද හැබැයි හැක් ගහන්න නැති උන්ට හැක් ගැව්වත් මචං ගන්න බෑ හරිද ඔන්න කිව්වා අප්පට තාත්තට කිරිමුත්තට කිරිකිත්තට කිරිකුරු කුරු kuttට උත්තට ඔක්කොටම දියන් මචං හරිද මේ කිරිමුත්තටවා කිරිමුත්තට ඕනේ කෙන්ට දියන් හරිද හරි එහෙනම් ළමයි බං කියලා දෙන්න යන්නේ එහෙනම් අපි යන් කන්ටෙන්ට් එකට බලාගෙන ඉන්න සෙට් එක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න ඉතින් ලයික් එක තව විනාඩි දෙකක් තියෙනවා ලයික් 1k කරලා ඉමු ඉතින් වටින කන්ටෙන්ට් එකක් ඉතින් ඒක නිසා බලාගෙන ඉන්න ඔක්කොම ෂෙයා කරලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න ඔයාලා ජොයින් වෙලා ඉන්න ඔයාලා හැම ගෲප් එකකටම ෂෙයා කරන්න මේක ඇත්තටම වටින කන්ටෙන්ට් එකක් මාව ක්‍රෑෂ් වුණා මං කියලා දෙන්න මේ ඉඳපන් ගිහිල්ලා ඔයාලට මම දැන් කියලා දෙනවා මචං සම්පූර්ණ විස්තරය හරි මුලින්ම account එකට log වෙන්න ඔන්න මුලින්දම්ම කියලා දුන්නා හරිද ඔයාගේ game account එකට මුලින්ම පළවෙනි step එක ඔයාලගේ game account එකට log වෙන්න හරිද ඔයාලගේ game account එකට log වෙන්න ඔයාලට මම ඒක කරලම් පෙන්නුවොත් හොඳයිද ඔයාලට ඒක කරලම් පෙන්වන්නද මම ළමයි ඒක මම කරලම් පෙන්වන්නද ඔයාලට කරලම් පෙන්වන්නද කට්ටිය මොකද කියන්නේ කට්ටිය ඉක්මනට කමෙන්ට් එකක් දාන්න ෂෙයා පාරක් දාන්න ඒක පේජ් එකේ මචං එහෙනම් කන්ටෙන්ට් එකක් විදියට දාන්න මොකද මම දැන් මේකේ මට කරලා පෙන්වන්න පුළුවන් මට විස්තරේ කියන්න පුළුවන් කරලා පෙන්වන්න බෑ මොකද මගේ ඊමේල් පේන හින්දා කරන්න තියෙන්නේ මෙච්චරයි හරිද කරන්න තියෙන්නේ මෙච්චරයි මෙතන ඔයාලගේ කිසිම recovery mail එකක් ඇඩ් කරලා නැහැනේ මේක තියෙන්නේ මෙන්න මේ විදියට හරිද මම වෙන්න දෙන්නම් ඔයාලගේ තියෙන්නේ කියන්නේ මගේ අනිත් account එකේ තියෙන්නේත් එහෙමයි හරිද මමත් ඒක හදලා නැහැනේ account එකේ මෙතන ඔයාලට පේනවා ඇති recovery email not ඒ කියන්නේ bind කරලා නැහැ හරිද bind කරලා නැහැ ඉතින් මෙතන recovery mail එක හරිද මෙතන මේ setting වලට ගිහලා account basic ගියාම recovery email කියන එක මේ bind කරලා නැහැ not bound හරිද එතකොට මචං bind කියන එක click කරලා මෙතනට හොඳට මතක තියාගන්න හොඳින් මතක තබාගත යුතුයි ඕකේ හොඳින් මතක තබාගත යුතුයි මෙතන මොනා කරන්නත් කලින් මෙතනට ඊමේල් ඇඩ්‍රස් එක ඔයාලගේ මෙතනට දෙන ඊමේල් එකට නෙමෙයි ගේම් එක මචං ඒ කියන්නේ ගේම් එක ලොග් වෙන්න තියෙන්නේ මෙතනට දෙන ඊමේල් එක දීලා නෙමෙයි හොඳට මතක තියාගන්න හරිද හොඳට මතක තියාගන්න මෙතනට දෙන ඊමේල් එක පට්ට වැදගත් කියන්නේ ඔයාගේ account එක නැති වුණත් මොනවා වුණත් මේ ඊමේල් එක හරහා තමයි ඔයාට account එක ගන්න පුළුවන් හැබැයි මෙතනට දෙන ඊමේල් එකකින් නෙමෙයි ඔයාට ගේම් එකට ලොග් වෙන්න තියෙන්නේ. ඒක මචං සුපිරියා. ඔබ හිතපන් උඹට Gmail account දෙකක් තියෙනවා. එක Gmail එකකට තමයි මචං account එක ලොග් වෙන්න තියෙන්නේ. එක Gmail එකක් අරන් තියා ගන්න තියෙන්නේ. ඒකෙන් තමයි මචං account එක recover කරන්න පුළුවන්. ඒක සුපිරි කියන කට්ටිය මචං heart එකක් දාන්න. ගරියන එකෙන් දුන්න සුපිරිම මචං සුපිරිම option එක. මෙතනින් කෙලින්ම මචං මෙතනට දෙන ඊමේල් එක සීක්‍රට් ඊමේල් එකක් දෙන්න කවුරුත් දන්නේ නැති හොර රහසේ තියෙන මචං හොර රහසේ ඔයාලඟ තියෙන සිකියුරිටි දාලා 2FA අනම්මනම් හැමදේම දාලා සිකියුර් කරලා තියෙන ඊමේල් එක මෙතනට දෙන්න. මෙතනට ඊමේල් එක ඔයා දීලා ඔයා හිතන්නකො මෙහෙම දුන්නා කියලා. sandu@gmail මම මේ නිකන් ෆේක් එකක් දෙන්නේ හරිද? ඔයාලගේ හරි එක දෙන්න. මෙතන sandu@gmail.com ඒ Gmail එකට මෙතනට send කරනවා. හරිද? send button එක click කරපු ගමන් මෙන්න මේ ඔයාගේ Gmail එකට code එකක් එනවා. ඒ කෝඩ් එක මෙතනට දීලා වෙරිෆයි කරපු ගමන් හරිද වෙරිෆයි කරපු ගමන් මම ඔයාලට ඉතුරු විස්තරය කියන්න අර account එකට ගිහලා මොකද ඒක දැන්නේ කරේ ඔයා එතනට ඒ ඊමේල් එක දාලා ඒ ඊමේල් එකට කෝඩ් එකක් එනවා ඒ කෝඩ් එක ඔයා කෝඩ් එක එතනට දීලා වෙරිෆයි කරපු ගමන් මෙන්න මේ විදියට ඔයාගේ ඊමේල් එකේ මුල් අකුරයි මේ g අකුරයි මේ .com කියන එක පෙන්නනවා මෙතන එතකොට වැටෙනවා බන් දවස් 14ක් හරිද ඔය ඊමේල් එක දවස් 15ක් හරිද මේ ඊමේල් එක මචං වෙරිෆයි වෙන්න දවස් 15ක් යනවා හරිද මේ ඊමේල් එක වෙරිෆයි වෙන්න දවස් 15ක් යනවා මේ ඊමේල් එක වෙරිෆයි වුණාට පස්සේ හරිද මේ දවස් 15 ගියාට පස්සේ ඊට කලින් නම් කරන්න එපා ඊට කලින් කරොත් අප්පට සිරි වෙයි මොකද මේ මොකද්ද මේ මෙතන දවස් 15 ගිහිල්ලා මේක අනිවාර්යෙන් කන්ෆර්ම් වෙනකන් ඉන්න ඕනේ සුද්දා හරිද මේක කන්ෆර්ම් වෙනකන් ඉන්න ඕනේ දවස් 15 ගියාට පස්සේ මේ කන්ටෙන්ට් එක බාගෙට බලලා මචං කරන කට්ටියට බුදු සාරණයි
හරිද ඔන්න කිව්වා මං ඉතුරු ටික මචං මේ කන්ටෙන්ට් එක මචං මම වීඩියෝ එකකින් දාන්න මොකද මේ මගේ වීඩියෝ මචං ස්කිප් කර බලන කට්ටිය ඉන්නවා හරිද ඒ කට්ටියට කමන්නේ එහෙම බැලුවට අවශ්‍ය තැන්නේ බලන්නේ හැබැයි මේක මචං මම කියන දේ මුල විතරක් බලලා මේ මුල බලන්නේ නැතුව අග විතරක් බලලා කරොත් මචං මුගේ account එක ඇමැට්ටි හරිද ඉතින් ඒක නිසා මෙන්න මේක දැනට කරලා තියාගන්න මං හෙට නැත්තම් අනිද්දාට අනිවාර්යෙන් වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරනම් සම්පූර්ණ A to Z විනාඩි 3ක විනාඩි 3ක 5ක වගේ වීඩියෝ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්නම් කොහොමද ඔයාලගේ account එක දැන් account එක security දැන් account එක secure මචං හරිද ඔයා මේක දාගත්තට පස්සේ account එක secure මේ අනිත් option එක ඔයාලට දැනගන්න ඌමනක් නැහැ අනිත් ඔප්ෂන් එක අනිත් එක මං කියලා දෙන්න තියෙන්නේ ඔයාගේ Facebook account එකට තියෙන එකක් ඊමේල් එකට හරි VK එකට හරි මාරු කරගන්න එක අනිත් ඔක්කොගෙම අයින් වෙලා ඔයාට අලුතෙන් VK එකට හරි Gmail එකකට හරි දාගන්න එක ඒ ඔප්ෂන් එක ඕනේ නැහැ නේද ඔයාලට account එක පරිස්සම් කරගන්න විතරනේ ඕනේ එහෙම නේද ඒ ඔප්ෂන් එකත් ඕනේද වීඩියෝ එකේ ඒකත් කියලා දෙන්නද මොකද කියන්නේ කට්ටිය මොකද කියන්නේ ඕනේද එහෙනම් වීඩියෝ ක්ලිප් එකෙන් දාන්න දැනට මේක තමයි account එක secure කරගන්න තියෙන්නේ මේක 100%ක් වැඩ. දැන් ඔයාලා හිතන්න මෙතනට දැන් email එක දාලා දවස් 15කින් මේක කොළ වැටෙනවා. කොළ පාටට මෙහෙම ඩොට් 3 වැටෙනවා. හරිද? security level එක ඒ කියන්නේ මේක හරියනවා. හරිද? මේ දවස් 15 ගියාට පස්සේ ඊට පස්සේ ඔයාගේ account එක Facebook කියලා හිතන්නකෝ. ඔයා ඒස්ට දෙනවා account එක. හරිද? ඒස් ඇහෙනවද? hello ඔහොමින්වන් කියන්න ඊට ඔයා හිතන්න ඔයා මෙතන account එක ඊමේල් එකට දවස් 15ක් ගිහලා මෙතන verify වුණා හරිද verify වුණාට පස්සේ ඔයා ඒස්ට account එක දෙනවා හරිද දැන් දිනුගේ account එක ඒස්ට දෙනවා දැන් හිතන්න ඒස් මේක පැන්නුවා හරිද දැන් අහිංස කොල්ලව් එහෙම නෙමෙයි මං කියන්නේ උදාහරණයකට ඒස් කියන්නේ සුපිරි චරිතයක් ඒ උනාට ඔබලා account දෙන්න එපා එකෙන්ම බෑන්ඩ් වෙනවා හරිද මේ දැන් දිනුගේ account එකේ ඒස්ට දෙනවා ප්ලේ කරන්න කියලා මේ මං එක්සැම්පල් එකක් කියන්නේ හරිද දිනුගේ account එකේ ඒස්ට දෙනවා ඉතින් Facebook දිනුගේ account එකේ Facebook තියෙන්නේ දිනු මේ මං කියපු විදිහට recovery option එක හදලා තියෙන්නේ හරිද ඊට පස්සේ ඒස්ට දුන්නාට පස්සේ ඒස්ට නෙමෙයි වෙන කෙනෙක්ට කියමුකෝ වෙන කෙනෙක්ට දෙනවා හරිද වෙන කෙනෙක්ට දුන්නාට පස්සේ ඌ මචං ජල්තරියක් දාලා ඉවරලා මචං මූ නිදි අතරේ පාන්දර 2-3ට මචං මූ නිදි හරිද එතකොට නොටිෆිකේෂන් ආවත් කවුද දන්නේ ඊපංගෝ හරි 5-6ට හරිනේ මූ නිදා ගන්න වෙලාවට හරිද මූ නිදා ගන්න වෙලාවට මචං ඔන්න අරු හිමීට ගේම දෙනවා 2FA අයින් කරලා ඌ 2FA තනියෙන් දාගෙන ඌගේ ෆෝන් නම්බර්ස් දාගෙන ඌගේ ඊමේල් ඇඩ් කරගෙන ඌගේ නම ගම දාලා ඌ ඩෙන්ටිටි එකක් දාගන්නවා අප්පගේ බොල හරිද ඊට පස්සේ උඹ හිතපන් දැන් හරි කෙලියනේ දැන් ඉවරයි මූ මරන්නත් බෑ මූ ඩුබායි ඉන්නේ මචං අර උතුකුත් උඩිය හරිද බෑනේ කරන්න දැන් මචං දිනුවා කල්පනා කරනවා ඔව් දිනුවා කල්පනා කරනවා හරිද ඔන්න දිනුවා මචං මෙන්න මේ ඔප්ෂන් එක ඇඩ් කරලා තියෙන්නේ හරිද දිනුවා මෙන්න මේ ඔප්ෂන් එක ඇඩ් කරලා තියෙන්නේ ඒක දවස් 15ක් අනිවාර්යෙන් වෙරිෆයි වෙලා තියෙන්න ඕනේ ඊට කලින් බෑ වෙරිෆයි වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ පටස් ගාලා මෙහෙම account එකෙන් log out වුණා ඔහොම තමයි එන්න account එකෙන් පටස් ගාලා මෙහෙම log out වුණා මෙන්න මෙතන තියෙනවා මචං account recovery කියලා මේ බටන් එක මේක ඔයාලා දැකලා මේක ගැන දැනගෙන හිටියද මන් දන්නේ නැහැ මෙන්න මේක ක්ලික් කරලා හරිද මේක go to දීලා ඔයාගේ අර අතන setting වල දාලා තිබිච්ච recovery mail එක තියෙනවා නේද ඒ mail එක මෙතනට දීලා send button එක ක්ලික් කරන්න send එක ක්ලික් කරපුවාම ඔයාගේ මෙන්න මේ දින්න ඊමේල් එකට අර setting එකේ තිබිච්ච ඊමේල් එකට කෝඩ් එකක් යනවා. ඒ කෝඩ් එක මෙතන දීලා verify දුන්න ගමන් ඔයාගේ ගේම් එකේ මචං මෙන්න මේ කොටස හරිද? ඔහොම ඉන්න. ගේම් එකේ මෙන්න මේ කොටස හරිද? එතන verify දුන්න ගමන් ඔයාට මෙන්න මේ ගේම් එකේ මෙන්න මේ කොටස මෙන්න මේ කොටස හරිද? මෙන්න මේ කොටස ඔයාට එතන පෙන්නනවා. ඔයාගේ ගේම් ID එකද ඔයාගේ නමද ඔක්කොම හරිද කියලා. ඒක හරිනම් ඉතින් මචං කෙලින්ම තියෙන්නේ ඒක ඕකේ දීලා ඊට පස්සේ අලුත් free fire account එකක් මුකුත්ම නැති VK හරි Gmail එකක් හරි ඔයාට එතන option 4-5ක් පෙන්නනවා. එතන click කරලා ඔයාට log වෙන්න තියෙන්නේ. හරිද? මේ ඊට පස්සේ මචං අනිත් තියෙන දිනුවගේ තිබිච්ච Facebook account එකට login තිබිච්ච ඒ ඔක්කොම ගැලවිලා මේ ඔයා අලුතෙන් දෙන Gmail එකට හරි VK එකට හරි account එක එනවා. එතකොට ඒකෙන් තමයි log වෙන්න තියෙන්නේ. පරණ ඒ වලින් log වෙන්න බෑ. පැහැදිලිද? කට්ටියට පැහැදිලිද?
කන්ටෙන්ට් එක සුපිරි කියන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ මචං මේ කවුරුත් මේ කන්ටෙන්ට් එක කරලා නැහැ. මේ කන්ටෙන්ට් එකේ වීඩියෝ එකක් දෙන්නම්. දැන් මම මේ සම්පූර්ණ ඔයාලට මචං මේ කන්ටෙන්ට් එකේ වීඩියෝ එකක් දෙන්නම්. මම හිතනවා මේ කන්ටෙන්ට් එක අරනේ පුක්කේ අමාරු. ඔයි 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 දැක්කයා මොකද්ද බම් මේ උනේ? කන්ටෙන්ට් එක හොඳයිද සුපිරිද වටිනවද? හරිද? කට්ටිය ඉක්මනට මචං කමෙන්ට් එකක් දාන්න. ඔව් වීඩියෝ එකක් දාමු බා. බෝන වීඩියෝ එකක් දාමු. වීඩියෝ එකක් අනිවාර්යෙන් දාමු මචං. මේ කන්ටෙන්ට් එක මචං ගොඩක් කට්ටිය එළියට දෙන්නේ නැහැ. හරිද? මොකද මචං හොරුන්ට පාඩුයිනේ. මේ කන්ටෙන්ට් එක ගොඩක් කට්ටිය එළියට දෙන්නේ නැහැ. මොකද හොරුන්ට පාඩුයි. ඔය ඔප්ෂන් එක දැම්මට පස්සේ මචං හොරු අතුරු දහන්. හොරුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මැච් එක දාපන්.